පළමුවෙන්ම කියන්න ඕනේ අප්‍රේල් 20 තමයි ගල්ලංගුරු නැව් 20ක් ගේන්න 25ක් ගේන්න ප්‍රයිඩන්ට් චෙම්පා ආයතනය පොරොන්දු වෙලා තිබිච්ච කාලය. ඒ කාලය දැන් ඉක්මලා ගිහිල්ලා. ඇයි අප්‍රේල් 20 වාරකන් ආරම්භ වීමට නියමිතව තිබීම. දැන් එම අවස්ථාව ඉතා මන්දගාමී ස්වරූපයෙන් උනත් මුහුද රළු වීම ආරම්භ වෙලා තියෙනවා. ඇවිල්ලා තියෙන්නේ නැව් 15යි. ඒකත් ගොඩබා ගැනීම පිළිබඳ ප්‍රශ්න මුහුදේ මතුවලා තියෙනවා. ඒ අනුව මේ නැව් 25ක් ගෙනීමේ අභියෝගය ජය ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම තරන්ඩොඩ් නමින් තවත් වංචාකාරී ගණදෙනුවක් කළා, හදිසි මිලදී ගැනීමක් කළා. ඒ නැව් තොග ගොඩබා ගැනීම පිළිබඳවත් අභියෝගයක් දැන් මතුවලා තියෙනවා. ඉතින් මේ ගල්ලංගුරු ප්‍රශ්නය නිසා ඇතිවෙච්ච අර්බුදය, විදුලි අර්බුදය, ඒකෙන් මතුවෙච්ච ඩීසල් අර්බුදය, ඒකෙන් මතුවෙච්ච බලශක්ති ක්ෂේත්‍රය පණ අදිමින් තිබෙනවා. රටේ ආර්ථික දේහය බලගතු විදිහට විනාශ වෙමින් තියෙනවා. හැබැයි ආණ්ඩුවට ඕනෙලු 2008 වෙච්ච දේවල් හොයන්න. බොහොම හොඳයි. නමුත් මේ පණ ගහන මියමින් තියෙන බලශක්ති දේහය සම්බන්ධයෙන් දැඩි ඍජු පියවර ගැනීමට ඉදිරි කාලයේදී රජය ක්‍රියා නොකළොත් අනිවාර්යයෙන්ම ලබන ජූලි අගෝස්තු වෙනකොට අති බලගතු බලශක්ති අර්බුදයක් රටපුර පැන නගිනවා. ඒ පැන නැගීම පිළිබඳව වගවීමට ඔය පසුගිය විශ්වාස භංගයේදී ඡන්දය දීපු 153 දෙනාටත් ඒ වගේම විවිධ විමර්ශන මුවාවෙන් මේ ප්‍රශ්නේ යටගැසීමට කටයුතු කරන අයටත් විවිධ මාධ්‍ය හා මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදී සමහර පිරිස් ඉතාමත්ම නින්දිත විදිහට මේ ප්‍රශ්නේ යටගැහිම සඳහා කටයුතු කරගෙන යනවා. ඒ සියලු දෙනාටම වගවීමට බැඳෙන්න වෙයි කියන කාරණේ ප්‍රකාශ කරනවා මුලින්ම. ඒ වගේම පසුගියදා කන්තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කරා එක්තරා නාට්‍ය නාලිකාවකට ඇවිල්ලා මේ කන්ජ තෙල් අර්බුදය ගැන මා විසින් මතු කළා මේ ට්‍රැෆික් යුරා කියන සමාගමට කන්ජ තෙල් ඒ කියන්නේ ඩීසල් ගෙන්වීම සඳහා දීලා තියෙන කොන්ත්‍රාත්තුව ගැන. ඒ වගේම HSBC ආයතනයේ විසින් පැහැදිලි කරලා ප්‍රධානියා විසින් ලෝකයේ අධික මිලටම අපි තෙල් මිලදී ගැනීම ගැන කතා කළා. ඔහු ඇවිල්ලා කිව්වා ප්‍රධාන වශයෙන් ඔහු මට පොඩි අභියෝගයක් හැටියට කිව්වා ඒගොල්ලෝ දාපු සෙල්ලම් අපි දැම්මේ නැහැ කියලා. මා කන්ටෙල් ඇමති කාලේ ඔහුත් හිටියා වෘත්තීය සමිති නියාමකයෙක් හැටියට. ඇත්ත අපි දාපු සෙල්ලම් ඕගොල්ලන්ට දාන්න බැරි වුණා. ඇයි? අපි රුපියල් 154ට තිබිච්ච පෙට්‍රල් 114ට ගෙනාවා. ඕගොල්ලන්ට ඒක කරන්න බැරි වුණා. අපි රුපියල් 135 තිබිච්ච ඩීසල් රුපියල් 95ට දුන්නා. ඕගොල්ලන්ට ඒ සෙල්ලම කරන්න බැරි වුණා. ලංකා ඉතිහාසයේ අඩුම ගානට අපි ප්‍රීමියම් එක අඩුම ගානට තෙල් ගෙනාවා. තෙල් ගෙනීම ඉතාම විධිමත් කරන එක. අභියෝග කරනවා රාජකරුණට පුළුවන් නම් 2015 දින 100 ඇතුලේ ගෙනාපු තෙල් ගණදෙනු පිළිබඳව ඔය අතීතයේ හොයනවා වගේම ඒකත් ප්‍රසිද්ධ කළා. කොහොමද මේ ජනතාවට 140කින් තෙල් මිල අඩු කරලා සහනය දුන්නේ කියන එක හෙලි කරන්න කියලා. එතකොට මේ සෙල්ලම් එළිවේ. මේ ඔහු තවදුරටත් පැහැදිලි කරන්න ඕනේ මේ 2026 11 වෙනි තොගය හැටියට ටර්ම් ටෙන්ඩර් එකක් යනවා ට්‍රැෆික් යුරා ආයතනයේට ඩීසල් ගෙන්නන්න. ඒ කියන්නේ 2,80,000ක් බැරල් ගෙන්නන්න ප්‍රීමියම් එක හැටියට 4.08යි ඩොලර්. ඒක 29.30 තුන්වෙනි මාසේ ගෙන්නන්න තමයි CPC එකේ තියෙන්නේ. දෙවෙනි තොගය ගෙන්නන්න නියමිත වෙලා තියෙන්නේ ඒ 2,80,000යි ටර්ම් ටෙන්ඩරේ දෙවෙනි කාගෝ එක. ඒකත් 4.08යි 24-25 අප්‍රේල් මාසේ 2026 ගෙන්නන්න නියමිත වෙලා තියෙනවා. ඩොලර් 4.08ට ට්‍රැෆික් යුරායකට තෙල් නැව් 5ක් බැරල් 2,80,000 තෙල් නැව් 5ක් ගෙනීමේ කොන්ත්‍රාත්තුවක් පිරිනමලා තිබුණා. එකක් මාර්තු මාසයේ 29-30 එන්නත් අනික අප්‍රේල් මාසයේ 24-25 මේ ඉදිරියට එන්නත් තමයි නියමිතව තියෙන්නේ. දැන් මොකද ට්‍රැෆික් යුරා කළේ? මේ තෙල් නැව් දෙක අපි ගේන්නම් හැබැයි තුන්වෙනි තොගේ ගේන්න බෑ කිව්වා. හේතුව ගල්ෆ් කලාපයේ යුද්ධයක් තියෙනවා. දැන් ගල්ෆ් කලාපයේ යුද්ධය තියෙනකොට තමයි මේ පළවෙනි තොගේ ඇවිල්ලා තියෙන්නේ. ඊළඟ දෙවෙනි තොගේ එන්න නියමිත වෙලා තියෙන්නේ. හැබැයි ගේන්න බෑ කියලා පෝස් මේජර් කන්ඩිෂන් එකක් ප්‍රකාශයට පත් කළා. එතකොට මොකද්ද කඩේතෙල් නීතිගත සංස්ථාව අනුර කුමාර දිසානායක ආණ්ඩුව ට්‍රැෆික් යුරා සම්බන්ධයෙන් කළේ? රටේ ඩීසල් පරිභෝජනය කිරීමට ටර්ම් ටෙන්ඩරය දෙන පුජ්‍යලයා කියනවා අපිට ගේන්න බෑ යුදමය වාතාවරණය යටතේ කියලා. ගත්ත කිසිම පියවරක් නැහැ. ඒ වෙනුවට මොකද කරන්නේ? ඒ වෙනුවට
මේ පුනරුද ආණ්ඩුව අනුර කුමාර දිසානායක ආණ්ඩුව මාර්තු 17 18 දිනවල unsolicited proposal කැඳවුණු. අර්බුදයක් හදනවා තෙල් ගේන්න බෑ කියලා ට්‍රැෆික් යුරායක හදිසි මිලදී ගැනීමක් හැටියට unsolicited proposal එකක් ගන්න. කවුද මේකට ඉදිරිපත් වෙන්නේ? අර ගේන්න බෑයි කියපු ට්‍රැෆික් යුරා. කීයද ගාන? දැන් ඩොලර් 4.08 නෙවෙයි දැන් ඩොලර් 48යි. ප්‍රීමියම් එක 48යි. ඒ 48 ගානේ 2,48,000ක් බැරල් ගේන්න යනවා. ඩොලර් මිලියන 11ක් වැඩියෙන් දෙන්න යනවා. කෝටි 350ක් වැඩියෙන් දෙන්න යනවා. එන්නේ කවද්ද? අප්‍රේල් 30. එතකොට මේක මොකද්ද? මේ ඉතාම පැහැදිලි වංචාවක්. පැහැදිලි හොරකමක්. මේක මම මීට කලින් අපේ ඒකාබද්ධ විපක්ෂයේ පුවත්පත් සාකච්ඡාවේදී අප්‍රේල් 1 වෙනිදා මම මේ වාර්තාව පෙන්නුවා. රාජකරුණ මහත්තයාගේ පුනරුදේ මෙන්න මෙතන තමයි උදා වුණේ. ඒ කියන්නේ තෙල් මිල ඉහළටම ගිය වෙලාවේ තමයි බිඩ් එක දැම්මේ. පහළට ගිය වෙලාවේ ඒක කරේ නැහැ. හරි? මේ තමයි අනුර කුමාර දිසානායක මහත්තයාගේ බිඩ් දැමිල්ලේ ක්‍රියාවලිය. මේ මම ඒක තමයි කිව්වේ සෙල්ලම් හොඳට දන්න කෙනෙක් තමයි රාජකරුණ මහත්තයා. ඒ විතරක් නෙවෙයි ආදිත්‍ය බීර්ලා. ඒගොල්ලෝ ඔය විදිහටම ගෙනල්ලා තියෙනවා ගෑස් ඔයිල් ඒ කියන්නේ ඩීසල් බැරලයට 57ක් ගෙවලා ප්‍රීමියම් එක. ඉතින් මේ විදිහට බැලුවහම මේකට හේතුව හොව කියනවා. මේකට හේතුව හරි ලස්සන හේතුව මොකක්ද? මිනිස්සු පෝලිං වලට ගිහිල්ලා බැරල් පුරව ගත්තලු, කළු කඩේ හදාගත්තලු. ඒක නිසාලු ඩීසල් හිඟේ ආවේ. ඩීසල් හිඟේ ආවේ ට්‍රැෆික් යුරා තෙල් ගේන්න බෑ කියපු හින්දාවත් එහෙම නැත්නම් වෙනත් කාරණා මත විධිමත් අනාගතය ගැන හිතලා තෙල් තොග රැස් කරගත්තේ නැති හින්දාවත් නෙවෙයි. මිනිස්සු ගිහිල්ලා වාහනවල තෙල් පුරව ගත්ත නිසා. මම කියන්න ඕනේ මිනිස්සු එහෙම පෝලිං වල හිටියා. තෙල් පුරව ගත්තා. හැබැයි ඒවා මේ මිනිස්සු බොන්නෙත් නැහැ, මූදට හලන්නෙත් නැහැ, ඇලවල වලට හලන්නෙත් නැහැ. ඒව රටේ පරිභෝජනයට යනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ මුළු මාර්තු මාසෙම ඩීසල් පරිභෝජනය ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2025 ඩීසල් පරිභෝජන වල මදක් වැඩි වාහනවල පරිභෝජනය. මොකද අලුත් වාහන ලක්ෂ 3ක් පාරට ආපු නිසා පෙට්‍රල් පරිභෝජනය ඩීසල් පරිභෝජනය වැඩි වුණා. අසාමාන්‍ය ලෙස ඩීසල් පරිභෝජනය වැඩි වුණා ගල් ලඟුරු හොරකම නිසා. වෙන හේතුවක් නිසා නෙවෙයි. මිනිස්සු මේ තෙල් තොග රැස් කර ගැනීම නිසා නෙවෙයි. ඒක ඊටාම වංචනික කතාවක්. මොකද මාර්තු 15 තමයි QR කේතය ගෙනාවේ. මේ ටෙන්ඩරේ දැම්මේ මාර්තු 17. QR කේතය ගෙනල්ලා ඉල්ලුම පාලනය කළාට පස්සේ තමයි මේ හදිසි තත්ත්වය ප්‍රකාශ කළා මේ ගණදෙනුව කරන්නේ CPC එක. ඒ වගේම අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ මේ තෙල් බිස්නස් එකේ දැනුත් ඔප්පු වෙලා තියෙනවා කාරණා ගණනාවක්. ඒක තමයි තෙල් මිල ඉහළ යනකොට කාට හරි ඉන්සයිඩ් ඉන්ෆර්මේෂන් එකක් ආවොත් තෙල් මිල ඉස්සරහට පහළට යනවා කියලා ඔහු වැඩි මිලට තෙල් විකුණ ගන්නවා. ඒවා අපි කියනවා ෂෝට් සෙලින් කියලා. ඒ බිස්නස් එකේ ආණ්ඩුවට එහෙම බුද්ධිමය වාර්තා තිබුණා නම් ක්‍රියාකාරීත්වයක් තිබුණා නම් මේක වෙන්නේ නැහැ. ඒක නිසා ඊටාම පැහැදිලිව මේ තෙල්ගෙන මේ මුළු සිද්ධිය පිළිබඳවම මේ අර්බුදයට මුවා වෙලා අර්බුදයේ ගසා කෑම පිළිබඳ අනිවාර්ය පරීක්ෂණයක් ඕන. අනිවාර්යම පරීක්ෂණයක් ඕන මේ අවස්ථාවේදී කරපු මේ ක්‍රියාවලිය ගැන. ඒ වගේම ඔහු පිළිගත්තා බැරලය ඩොලර් 286ට ඩීසල් මිලදී ගත්ත බව. බැරලය ඩොලර් 286ට ඔහු මිලදී ගත්තට පස්සේ තෙල් ලංකාවට ආවට පස්සේ ඒකට වැඩ බද්දක් එනවා 118ක. ඊළඟට ටෙම්පරරි සර්චාර්ජ් එකක් එනවා. එක්සයිස් බද්දක් එනවා ලීටරයට රුපියල් 50ක. ටර්මිනල් ගාස්තුවක් තියෙනවා කොළොන්නාවේ. ප්‍රවාහන ගාස්තු තියෙනවා මේවා රට පුරා බෙදා හරින්න. ගබඩා ගාස්තු තියෙනවා ගබඩාවේ රඳවා තියෙන. විකුණුම්කරුගේ ගාස්තුවක් තියෙනවා 103ක. මූල්‍ය වියදම් තියෙනවා ෆයිනෑන්ස් කොස්ට්. ලාභාංශ තියෙනවා කන්ටේ නීතිගත සංස්ථා. මේ ඔක්කොම එක්කව ගලා මිට්ටෝරනේ. ලීටරේ රාජකරුණගේ අනුර දිසානායකගේ ඩීසල් ලීටර රුපියල් 750ක් වෙනවා. ඒකට කවුද මේවට ගෙවන්නේ? මහජනයට පටවන්නේ නැහැ කියනවා. මහජනයට පටවන්නේ තු කොහෙන්ද මේවා ගෙවන්නේ? පැලවත්ත කාර්යාලයෙන්ද? දැන් ඩීසල් ලීටරයක් රුපියල් 380 නම් ඒ ඉතුරු 300 රුපියල් 360 නැත්නම් 70 කවුද ගෙවන්නේ? ගෙවන්නේ අපේ රටේ ජනතාව. මේ මහා වංචනිකයින්ගේ වංචාකාරී ක්‍රියාවලියට ගෙවන්නේ අපේ රටේ ජනතාව. කිරිපිටි වලින්, පාම් පිටි වලින්, එහෙම නැත්නම් මේ රටේ වෘත්තීය වේදින් ඇපිට් ටැක්ස් එකෙන් අමාරුවෙන් ගෙවන බද්දෙන් තමයි ඒක ගෙවන්නේ. ඊළඟට මේ මහා ඩොලර් තොග කොහොමද ගෙවන්නේ? මේ ඩොලර් තොග ගෙවන්නේ මේ රටේ මිනිස්සු දුක් මහන්සියෙන් වෙඩි කකා ඊශ්‍රායලයේ මැද පෙරදිග ඒ මිනිස්සු අමාරුවෙන් එවන ඩොලර් බිලියන 4.5කට ආසන්න මුදල මැද පෙරදිගින් එන ඒ අමාරු ඩොලර් වලින් ලේ වැකිච්ච ඩොලර් වලින් තමයි අද මේවා ගෙවන්න වෙලා තියෙන්නේ. ඒක නිසා
මේක ඉතාමත්ම පැහැදිලි. ඒ වගේම මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ ඔය මිනිස්සු ටැංකි පුරවගත්ත නිසා නෙවෙයි විදුලි බල ඩීසල් හිඟයක් ඇති උනේ විදුලි බල අර්බුදය නිසා. ඒක මම නෙවෙයි කියන්නේ. ඒක කියන්නේ මේ අනුර කුමාර දිසානායක මහත්තයාගේම ලංකා විදුලි බල මණ්ඩලයේ NSO එක. එහෙම නැත්නම් National System Operator. National System Operator 2026 පෙබරවාරි 10 වෙනිදා අප්‍රේල් මැයි ජූනි කියන මාස 3ට ගල්ලඟුරු ඒකක 1381.96ක් ගිගාවොට් පැය හදනවා කියලා PUCSL එකට ඉල්ලුවා. හරියටම මාර්තු 30 වෙනිදා ඒක වෙනස් කළා ගිගාවොට් පැය 1135.5කට. කොච්චරකින් අඩු කළාද? ගිගාවොට් පැය 250කින් අඩු කළා. ගිගාවොට් පැය 250ක් කියන්නේ මොකද්ද? ගිගාවොට් පැය 250ක් කියන්නේ දිනකට ලීටර් 7,60,000ක්. දිනකට ලීටර් 7,60,000ක්. කොටිම කිව්වොත් බස් රථ 30000කට ලීටර් 25 ගානේ දෙන්න පුළුවන් තරම් ප්‍රමාණය. ලංකාවේ බස් ෆ්ලීට් එක තියෙන බස් 20000ක් විතර. බස් රථ 30000කට ලීටර් 25 ගානේ දෙන්න පුළුවන් ප්‍රමාණය. ඒ වගේම මේ ආණ්ඩුව සීමා කළා QR කේතය හරහා බස් එකකට දුන්නේ ලීටර් 60යි සතියටම. මේ ගල්ලඟුරු වංචාව නොවෙන්න ඒ තෙල් ටික දෙන්න තිබුණා මේ රටේ බස් ෆ්ලීට් එකට. ඒක කපලා තමයි මේක කළේ. එතකොට මේවට යන මුදල කොච්චරද? අන්න ඒක තමයි ඊටාම වැදගත් දේ. ඒ නිසා මේ ක්‍රියාවලිය අපි නෙවෙයි ඔප්පු කරලා තියෙන්නේ NSO එකම කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. බොරතෙල් ගෙන්නලා නැහැ. නිසි කාලෙදී බොරතෙල් ගෙනලා සබුගස්කන්ධ පිරිපහදුව නිසි ආකාරයට පවත්වගෙන ගියා නම් නැප්තා දැවිතෙල් ඇවිල්ලා අඩු මිලට විදුලිය නිපදවන්න තිබුණා. ඒ ක්‍රියාවලිය කළෙත් නැහැ. දැන් අවසාන වශයෙන් මේ අය තීරණය කළා තියෙනවා වැඩිපුර තාප විදුලිය නිපදවන්න මේ කාලයට. ඒක ඊ타මත්ම බරපතල විදිහේ මූල්‍ය විනව්‍යසනයක් ලංකා විදුලි බල මණ්ඩලයටත් රටේ ආර්ථිකයටත් සිදු කරන්න නියමිතයි. ඉතින් එතෙන්දී අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මේ පිළිබඳව වගවීමෙන් බැඳිලා ඉන්නවා. ඉන්දියාවේ වගකිව යුතු අපරාධකරුවෙක් වන සරච්චන්ද්‍ර රෙඩ්ඩිගේ සමාගමට ගල්ලඟුරු වලට ගෙවන්න කියලා ආහම ශ්‍රී ලංකා මහ බැංකුවට භාණ්ඩාගාරයට වගකීමක් තිබුණා. මේ රටේ අමාරුවෙන් මිනිස්සු හොයාගන්න ඩොලර් මෙවැනි වංචනිකින් අතට ලබා දෙනවද නැද්ද කියලා ඩියු ඩිලිජන්ස් එකක් කරන්න. එහෙම ඩියු ඩිලිජන්ස් එකක් මහ බැංකුවෙන් හෝ ඒ වගේම භාණ්ඩාගාරයෙන් කරලා නැති බව පේනවා. මේ මෑත කාලේ මේ මාස කිහිපයකට කලින් සිදුවෙච්ච වංචාවක් ඔස්ට්‍රේලියාවට ගෙවපු ණය අපි ගෙවන්න තිබිච්ච ණයක් ඔස්ට්‍රේලියානු ආයතනයකට ඒකෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදහන් වීම ගැන මේවා අත හොද ගන්න බෑ අරයට මෙයාට දාලා. අද මේ රටේ එක්කම ක්‍රියාවලිය තමයි අර්බුදයක් ප්‍රශ්නයක් ආවම ලොකුම හොදන මණ්ඩලයේ ඉන්නේ රහස් පොලිසිය. ඒකට බාර දීලා අත හොද ගන්නවා. කන්ටේනර් 323ට වෙච්ච දෙයක් නෑ. කාට හරි මඩක් ගහ ගන්න ඕන නම් කාව හරි හිරේ දහ ගන්න ඕන නම් කාගේ හරි ප්‍රශ්නයක් යට ගහන්න ඕන නම් හොඳම තැන තමයි එතන. ඉතින් ඒක නිසා මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාවලියක් අවශ්‍යයි. මොකද එක්තරා ආකාරයකට ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා රටේ මූල්‍ය විශ්වාසය අන්තර්ජාතිකව තියාගෙන අන්තර්ජාතිකව රේටිං ඒජන්සිස් වලින් යම් කිසි විශ්වසනීයත්වයක් ඇති කරගෙන රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වෙලා තියෙනවා. මෙවැනි වංචනික විදියට භාණ්ඩාගාරය ක්‍රියා කරනවා නම් භාණ්ඩාගාරය මේ විදියට කඩනවා නම් කඩලා මේ විදියට ගෙවීම් කටයුතු කරනවා නම් සොයා බැලීමකින් තොරව එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පුජ්‍යලික බැංකුවකත් මේ වගේ සිද්ධියක් වුණා. ඒ පිළිබඳව විධිමත් පියවරක් අපිට පේන්නේ නැහැ ගත්ත බවක්. දැන් භාණ්ඩාගාරය කඩලා තියෙනවා. භාණ්ඩාගාරය කඩපු එකට අපිට විශ්වාස කරන්න බෑ. මොකද අපි දන්නවා මේ භාණ්ඩාගාරය ওই ජනාධිපති කාර්යාලය වටා වැඩ කරන බොහෝ දෙනෙක් මේ රටේ මුදල් විශුද්ධිකරණයට කප් ගහපු අය. ඒකත් කියන්න ඕන. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඉදිරි කාලේදී අපි වඩා විධිමත් ප්‍රකාශයක් කරන්න අපි සූදානම්. රටේ මූල්‍ය විශ්වාසය, ආයෝජක විශ්වාසය, ණය හිමියන්ගේ විශ්වාසය සහ මුලින්ම කඩ කරලා තියෙනවා මුදල් ඇමති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා. ඉතින් ඒක නිසා මේක ඊටාම බරපතල තත්ත්වයක්. මොකද මහ බැංකුවටම කියනවා අපිට මැද පෙරදිගෙන් එන සල්ලි වලින් 40%ක් අහිමි වෙන නියමිතයි කියලා. ගාන කීයද? ඩොලර් බිලියන 2යි. ඒ වගේම තෙල් මිල වැඩි වෙන ස්වභාවය ගත්තම ඊළඟ අවුරුද්ද ඇතුළත ඩොලර් 60ට තිබිච්ච තෙල් ඩොලර් 90ට යනවා කියන්නේ තව ආසන්නයෙන් ඩොලර් බිලියන 2කින් තෙල් මිල වැඩි වෙනවා. එතකොට අපිට අතිරේක වැය බරක් එනවා ඩොලර් බිලියන 4ක. සංචාරක ආදායම් පෙර පරිදි ලැබෙන්නේ නැහැ. නැවත වතාවක් ලංකාව ඊටාම බරපතල මූල්‍ය ආතතියකට පත් වෙමින් තිබියදී තමයි මේ ජාවාරංකාර පන්තිය මේකේ බඩපිනුම් ගහන්නේ. ගල්ලඟුරු ගෙන්නන්නේ හොරට, ඩීසල් ගෙන්නන්නේ හොරට,
අති විශාල වශයෙන් අමාරුවෙන් මිනිස්සු උපයගත්ත ධනෙ එළියට යවන්න. ඒ නිසා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණ අපි බලාපොරොත්තු වෙනවා. අතීතෙත් මේවා වුණා අරවා වුණා කිය මේක වහන්න බෑ. මොකද ආර්ථික දේහ බිඳ වැටෙමින් තිබෙන නිසා. ඒ නිසා ඉදිරි කාලයේදී මේ ඩොලර් මිලියන 2.5ද වෙනත් ආකාරයක වංචනික ක්‍රියාවලියක්ද සිද්ධ වුණේ කියන එක ගැන සොයා බැලිය යුතුයි. මහ බැංකුව එක අවස්ථාවකත් මේ රට බංකොලොත් වීම පිළිබඳව 2022 අනතුරු අඟවා තිබියදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා මහ බැංකුවට 2022 මාර්තු 7 වෙනිදා අනතුරු අඟවා තිබියදී තමයි 2022 අප්‍රේල් 13 රට බංකොලොත් භාවයේ ප්‍රකාශයට පත් කළේ. ඒ නිසා මහ බැංකුව අධිපතිතුමා ඇතුළු සියලු දෙනාටම වගකීමක් තියෙනවා. ඉව බව නැතුව මේ ඩීල් කාරයින්ට මේ මුදල් විසුද්ධිකාරයින්ට මේ රටේ ඩොලර් එක සෙල්ලම් කරන්න ඉඩ දීලා බලා සිටීමට ඔවුන්ට අයිතියක් නැහැ. ඒ නිසා ඔවුන්ට වගවීමක් තියෙනවා. ඔවුන් මේ වගවීම ක්‍රියාත්මක කරයි කියලා අපි හිතනවා. මින් ඉදිරියට කුමන ආකාරයේ තෙල් ගණදුන්ද සිද්ධ වෙන්නේ, ගල් අඟුරුද ගණදුන්ද සිද්ධ වෙන්නේ, ඒවායේ ඩියු ඩිලිජන්ස් එකක් කරලා කවර ආකාරයේ වංචනිකයෝ දෙහා පැත්තේ ඉන්නේ කියලා හොයලා බලලා කටයුතු කරන්න ඕනේ. සරච්චන්ද්‍ර රෙඩ්ඩි ගැන කිව්වොත් ඔහු දිල්ලියේ අර ලික පර්මිට් ප්‍රශ්නයට අහු වුණා. අහුවෙලා හිරේ ගියා. ඊට පස්සේ ඔහු ප්‍රබල දේශපාලන පක්ෂයකට ඉන්දිය රුපියල් කෝටි 50ක් දුන්නා. දීලා රජයේ සාක්ෂිකාරයෙක් වෙලා එළියට ආවා. අන්න ඔහු තමයි ට්‍රයිඩන්ට් චෙම්පා එකේ අපිට ගල්ලගුරු සපයන්නේ. කොහොමද වැඩි? කොයි විදිහේ ජාත්‍යන්තර තක්කඩිත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒ නිසා මේ අපිට ඊටාම පැහැදිලි මහ බැංකුවට වගකීමක් තියෙනවා. මෙවැනි සමාගම් ආවට පස්සේ ඩියු ඩිලිජන්ස් එකක් කරලා මේගොල්ලන්ගේ පැටිකිරිය හොයලා බලලා කටයුතු කරන්න. මේ අයගේ පැටිකිරිය නම් අපි දන්නවා. නමුත් වෙන රටවල අයගේ පැටිකිරිය හොයලා බලලා රටේ වටිනා ඩොලර් සංචිත ආරක්ෂා කරන්න. මොකද එකපාරක් අපි බැට කාලා තියෙනවා. තව පාරක් බැට කන්න යන බව තමයි මේකෙන් පේන තියෙන්නේ. නිසා ඉදිරි කාලයේදී අපි අවදියෙන් ඉන්නවා. මේ මනි ට්‍රේල් එක අපි හොයනවා. කාටද ඩොලර් මිලියන් 2.5 ගියේ කියලා අපි බලනවා. ශ්‍රී ලංකාවේ වාසය කරන විදේශිකයන්ට, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ විදේශිකයන්ට සහ ලෝකේ පුරා මේ ගැන උනන්දු වෙන ජනමාධ්‍යවේදීන් සියලු දෙනාගෙන් අපි ඉල්ලනවා මේ මනි ට්‍රේල් එක ට්‍රේස් කරන්න. අපි මේක පිටිපස්සේ එළවනවා. අපි අනිවාර්යයෙන්ම මේ රටේ මිනිස්සුන්ගේ මහන්සියෙන් යොපු ඩොලර් වලට යුක්තිය ඉටු කරන්න ක්‍රියා කරන බව ප්‍රකාශ කරන්න ඕනේ.